අයිබෝන් ඔලිත හෙල්ප් ස්ටුඩියෝ අද බලන්නේ ඩයලොග් view hub එකක් කොහොමද ටීවී එකට කනෙක්ට් කරගන්න කියලා A to Z කියලා දෙනවා මුලින්දලම සරලවම කරගන්න පුළුවන් විදියට කියලා දෙනවා view hub එකක් සාමාන්‍යයෙන් රුපියල් 9990කට වගේ ගන්න පුළුවන් පෝස්ට් පේඩ් එකක් ඒ කියන්නේ ගෙවීම් කරන එකක් කාඩ් දාන එක නෙවෙයි එතකොට මේක අරගෙන මේක ටීවී එකට ගහපු ගමන් බලන්න බෑ මේක සෙටප් කරන්න ඕන මේක සෙටප් කරන පියවර ටික මම අද කියලා දෙනවා මුලින්දලා සරලව මේකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන නැත්නම් සැටලයිට් කනෙක්ෂන් එකකින් බලන්නත් පුළුවන් සැටලයිට් එකකින් බලනවා නම් රිවයින්ඩ් කරන්න බෑ නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දුර තිබුණොත් ඒ කියන්නේ මේකට හම්බ වෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් රවුටර් එකක් හම්බ වෙනවා ඒ රවුටර් එකෙන් බලද්දී ඩේටා කැපෙන්නේත් නැහැ වගේම අපිට පැය 72ක් ඒ කියන්නේ දවස් 3ක් දක්වා රිවයින්ඩ් කරලා බලන්නත් පුළුවන්. ඉතින් මම ගාව අලුත්ම view hub එකක් තියෙනවා 2.0 එක. කඩලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම. මේ තියෙන්නේ view device එක. ඊට පස්සේ මේ ටිකේ ඊට පස්සේ අපිට තියෙනවා HDMI cable එකක් තියෙනවා. ඊට අමතරව charger එකක් තියෙනවා remote එක තියෙනවා remote එකට ආපු battery තියෙනවා එච්චරයි මේකේ ඉන්නේ ඔය ටික තමයි තියෙන්නේ අපි බලමු මේක කොහොමද setup කරගන්නේ කියලා remote එකට මුලින්ම battery ටික දාලා ready කරගමු ඊට පස්සේ තියෙන්නේ අපිට view device එකට main view device එක HDMI cable එක හරහා TV එකට connect කරගන්න. මෙතන තියෙනවා HDMI cable එකේ slot එක. ඉතින් මේ slot එකට ගහලා TV එකට connect කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ HDMI එකට power එක දෙන්න power line එක. මේකත් current එක ගහලා අපි device එකට power එක දෙමු. හරි. මෙතන සිට මම screen record එකකින් දාන්නම් කොහොමද වෙන්නේ කියලා. පාඩ සම්පූර්ණ පැහැදිලිවම විස්තරේ හරි එහෙනම් අපි යමු බලන්න ස්ක්‍රීන් රෙකෝඩ් එකට කොහොමද සෙටප් කරගන්නේ කියලා. ඩයලොග් ඇඩ් එකක්ම පෙන්නලාම පටන් ගන්න හිතුණා. ඉතින් මේකේ පෙන්නන විදිහට ඉතින් අපේ ගෙදරට ඇවිල්ලා නම් හයි කරලා දෙන්නේ නැහනේ. දැන් ඉතින් අපි මම කියලා දෙන්නේ අන්නේ පාර්ට් එකනේ. දැන් මම කියලා දෙන්න හදන්නේ ඔයාට කොහොමද ඩිවයිස් එක තනියෙන් හයි කරගන්නේ කියලා. මේ පෙන්නන ඩිෂ් එක නම් ඔයා ගාව තිබ්බත් එකයි නැතත් එකයි ඩිෂ් එක අවශ්‍යම නැහැ. මුලින්ම රිමෝට් එක අරගෙන ගත්ත ගමන්ම ටීවී එක ඔන් කරන්න ප්ලග් එකට ගහලා HDMI cable සවි කරලා ඉතින් ටීවී එක ඔන් කරපු ගමන්ම ඔයාට ටීවී එකේ වැටෙන්නේ ඩයලොග් ලාංඡනේ. ඉතින් ඩයලොග් ලාංඡනේ වැටුණාට පස්සේ ටික වෙලාවක් ගිහලා Android ලාංඡනෙත් වැටිලා ලෝඩ් වෙනවා ටීවී එක. ඉතින් ලෝඩ් වුණාට පස්සේ ඊට පස්සේ වැටෙන්නේ රිමෝට් එක පෙයර් කරගන්න කියලා. මගේ මෙතනදී ඉක්මනින්ම පේරින් වුණාට ඔයාලගේ ඉක්මනින්ම පේරින් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙතන පේරින් වෙන එකට පොඩි කාලයක් ගත වෙනවා. ටීවී එකේ පෙනෙන හරිම බටන් දෙක බලාගෙන ඔයාගේ රිමෝට් එකෙත් හරිම ඒ බටන් දෙකම ඔබාගෙන හිටියට පස්සේ නිල් පාට ලයිට් එකකින් ඉන්ඩිකේට් වෙලා පේරින් වෙන්න යනවා. ඒක පොඩි කට්ටක් කන වැඩක් චූටි වෙලාවක් යන්න පුළුවන්. ඒක කරගන්න මුලින්ම ඊට පස්සේ next බටන් එක එබුවට පස්සේ මෙන්න මේ satellite configuration එකට එනවා. මෙතන කියන්නේ අපේ satellite එක කියන්නේ අපිට දැන් dish එකක් තියෙනවා කියලා හිතන්න. ඒ dish එකක් තියෙනවා නම් ඒ dish එකට අපිට මේකෙන් පුළුවන් අපේ ඉන්පුට් එකට ගහලා dish එක හරහා TV බලන්න පුළුවන්. එතකොට ඒකට තමයි මේක තියෙන්නේ. ඔයාගාව දැනට dish එකක් නැත්තම් මේක ගැන හිතන්නම එපා. හිතන්න අවශ්‍යම නැති දෙයක්. තියෙනවා නම් dish එකට සම්බන්ධ කරන්න. dish එකට සම්බන්ධ කරලා පස්සේ උතන තියෙනවා signal level එක සහ signal quality එක නිල් පාට බාස් වලින් පෙන්නයි signal තියෙන ප්‍රමාණය. ඒක නෑ කියලා ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඔන්න ඔහොම skip කළා දාන්න. හරි. එතකොට මෙතන ඉඳලා තමයි අපිට මේක setup කරන්න තියෙන්නේ. මං අද කියලා දෙන්නේ මේ quickly setup එක continuous කරගෙන යන එක නෙවෙයි. quickly setup එක මම view mini device එකකින් කරන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක ඕනනම් මම මෙතන උඩින් දාන්නම්. උඩින් කාඩ් එකක් විදිහටත් දාන්නම්. අවශ්‍ය නම් description box එකෙත් link එක දාලා තියන්නම්. මම මෙතනදී කියන්නේ skip කරලා email එක type කරලා යන විදිය ගැන. පටල ගන්න එපා. ක්‍රම දෙකක් තියෙනවා. මම continuous නෙවෙයි කියලා දෙන්නේ skip කරලා. කියන්නේ ෆෝන් එකක් නැතුව ෆෝන් එකක්වත් use කරන්නේ නැතුව email එකයි password එකයි විතරක් දන්නවනම් කොහොමද setup කරගන්නේ කියලා.
ඔයාට Gmail එකක් දැනටමත් තිබිය යුතුයි. ඒකේ පාස්වර්ඩ් එකත් ඔයා දැනටම දැනගෙන සිටිය යුතුයි. එහෙම තියෙනවා නම් තමයි මෙතනින් අපිට මේ setup එකට යන්න පුළුවන්. මේක ගොඩක් ලේසි. මම අද කියලා දෙන්නේ මෙතනින් යන විදිය. මෙතන skip button එක click කරාට පස්සේ ඔයාට එන්නේ ඔයාගේ Wi-Fi settings. ඊට පස්සේ ඔයාගේ අවට තියෙන Wi-Fi range වල නම් පෙන්නනවා. දැන් මම මෙතන තියෙන Wi-Fi range වලින් එකට connect වෙනවා. ඔයාටම කියලා Wi-Fi range එකක් නැත්නම් ඔයාටම කියලා router එකක් නැත්නම් ඔයාගේ phone එකෙන් හරි hotspot on කරලා ඔයාගේ අදාළ password එක ගහලා යන්න පුළුවන්. Wi-Fi range එකට connect වුණාට පස්සේ මම මෙතනින් next button එක ඔබලා ඉස්සරහට යනවා. Make the most of your TV. එතකොට මෙතනින් මෙතනින් තමයි sign in වෙන්න අහන්නේ. sign in එකත් skip කරන්න පුළුවන්. හැබැයි skip කරන්න එපා. sign in අනිවාර්යයෙන්ම දෙන්න. මොකද ඔයාලට YouTube බලද්දි සහ වෙන මොකක් හරි ඒ කියන්නේ app එකක් හරි දැන් මේකේ මට කියන්න බැරුණ දේ තමයි මේක Play Store වැඩ කරනවා. ඒතකොට මේකේ app install කරද්දි අනිවාර්යෙන් ඔයාලට email එක ඕනේ. ඒ නිසා මම මෙතනින් sign in දෙනවා. sign in දෙලා ඉස්සරහට ගියාට පස්සේ මෙතෙන්ට අහනවා ඔයාගේ email address එක type කරන්න කියලා. එතකොට ඔයාගේ තියෙන ඕනම email address එක password දාන්න ඕනම email address එක මෙතෙන්ට type කරන්න. මම මෙතන email address එක type කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මෙතනින් next දෙනවා. ඊට පස්සේ මගෙන් අහන්නේ password එක. ඔයාගේ password එකත් height ගහන්න. හරි මම password එක type කරගත්තා. ඉතින් මේ වගේ message එකක් එන්නේ 2 step verified. ඒ email එකට කලින් ඉඳලා active කරලා තිබ්බොත් විතරයි. මම active කරලා තිබ්බ නිසා තමයි මගේ අනිත් phone එකට message එක ආවේ. ඒකෙන් තහවුරු කරන්න කියලා. මොකද එයාලා ඊට පස්සේ Google එකට සම්බන්ධ email එකක් නිසා ඒ phone එක තහවුරු කරාට පස්සේ තමයි මේක වැඩ කරන සමහරට මේක ඔයාලගේ ඉන්න නැති වෙන්න පුළුවන්. ඒක ගැන ලොකුට හිතන්න එපා. ඊට පස්සේ මෙයාලගේ කොන්දේසි සහ නියමයන් තියෙනවා. ඒක අවශ්‍ය නම් කීවල බලලා මේක accept කරන්න. ඊට පස්සේ Google service එකේ location සහ improve වෙන අලුත් වෙන දේවල් වලට එකගද කියලා අහලා එකක් තියෙනවා. ඒකත් accept කරන්න. ඊට පස්සේ මෙතන අහන්නේ Play Store එකට අමතරව apps install කරලා දෙන්නද කියලා. මට ඇත්තටම මේ apps අවශ්‍ය නැති නිසා මම off කරනවා. ඔයාලට අවශ්‍ය නම් add කරගන්න. off කරලා මම මෙතනින් continue දෙනවා. හරි. දැන් එතකොට මගේ TV එක setup වෙලා මම හිතන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් දකුණට ගිහිල්ලා මේ තියෙනවා එයාලගේ විශේෂාංග ටික පෙන්නනවා. එතකොට මට කියන්න බැරුණ තවත් කාරණයක් මෙතන පෙන්නලා දීලා තියෙනවා. රිමෝට් එකත් එක්ක කතා කරලා වැඩ කටයුතු කරන්න පුළුවන්. මම කලිනුත් view mini device එකක් setup කරලා පෙන්නුවා. ඒකෙත් ඔය option තිබ්බා. ඉතින් මේකේ තියෙනවා Google button එකක් මැද තියෙනවා. මේ button එක ඔබලා අපිට type කරන්න ඕනේ. අවශ්‍ය දේ assistant එක කතා කරලා කියන්න පුළුවන්. YouTube වීඩියෝ එකක් වගේ අපිට ඉල්ලන්න පුළුවන්. ඒ option එකක් තියෙනවා. ඊට අමතරව කාස්ට් කරන්න පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන වීඩියෝ එකක් හරි ෆොටෝස් හරි මුළු ස්ක්‍රීන් එකම හරි මේ ඩිවයිස් එකට කාස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ TV එකෙන් අපිට ෆිල්ම් බලන්න පුළුවන්. නැත්නම් ෆෝන් එකේ තියෙන ඕනම දෙයක් TV එකේ බලන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක වැඩ කරන්නේ Android විතරයි. සමහර අයගේ Apple phone වලට කාස්ට් වැඩ කරන්නේ නැහැ කියලා කියන්න එපා. මම ඒක ඉස්සරහට අරගෙන එන්නම් කාස්ටිං කරන වීඩියෝ එකක්. හරි සරල දෙයක් තියෙන්නේ ෆෝන් එකේ කාස්ටින් on කරාම අපේ මේක පෙන්නනවා hybrid device කියලා. ඉතින් ඒකට කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. මුළු ෆෝන් එකේම ඩිස්ප්ලේ එකම ඊට පස්සේ අර පැත්තේ පේන්න ගන්නවා. ඒක තමයි කාස්ටින් විදිහට අපි කියන්නේ. එතකොට ඒකත් ඕකේ කරාට පස්සේ ඔන්න දැන් අපේ TV එක ready. මම මෙතන මෙයාගේ එකක් කඩනොත් ආයි settings වලට ගිහිල්ලා network connection එකේ මොකක් හරි අවුලක් තියනවාද කියලා. ඊට පස්සේ network connection එක ආයි off කරලා on කරගත්තා නම් ඒ වගේ errors ඉබේම හරියනවා. ඊට පස්සේ මේ ආයි මෙතනින් back කරන්නේ නැතුව මෙතනින් apps වලටම ගිහිල්ලා ඔයා view dialog කියන එක open කරගන්න. හරි අලුත්ම dialog play විදියට update වෙලා තියෙන්නේ. නමුත් මම ඔයාලට කියලා දෙන්නම් මේ update ඇවිල්ලාද නැද්ද කියලා check කරගන්න. update කොහෙද තියෙන්නේ කියලා ඒ තැනට ගිහිල්ලා මම පෙන්නන්නම්. අපි යමු application වලට. application වලින් යටතේ යනවා Google Play Store එකට. එතකොට ඒක ඇතුළට යද්දී අපිට I agree එක click කරලා තමයි යන්න වෙන්නේ. හරි දැන් මම Play Store වලට ගියා. Play Store වලට ගියාට පස්සේ Play Store ටික වෙලාවක් යනකොට තමයි මේකේ අප්ඩේට් වෙන්නේ. මොකද පරණ වෙලා තියෙනවා නම් අලුත් අප්ඩේට් එකක් තියෙනවා නම් ටිකක් වෙලා ගිහිල්ලා අප්ඩේට් වෙන්න ගන්නවා. මේ තමයි දැන් අවසාන අප්ඩේට් එක. එතකොට මෙතනින්
අපි මේ account එකට ගිහලා දැන් මගේ account එක මේකට ගිහිල්ලා manage apps and games යටතේ තියෙනවා update කියලා එකක්. අන්න ඒක ඇතුලේ check updates දෙන්න. දැන් මේක සේරම ටික දැන් update වුණා. මට ඒක පෙන්වන්න බැරි ඉක්මනට update වුණා. ඒ නිසා මේකේ පෙන්වන්න දෙයක් නැහැ. ඔයාලා බලන්න. ඔයාලගේ බලන්න තියෙන්නේ මෙතෙන්ට ගිහිල්ලා Play Store ගිහිල්ලා මෙන්න මෙතන අපේ profile එකට ගිහිල්ලා manage apps and games වලට ගිහිල්ලා update වලට ගිහිල්ලා මෙතන තියෙන සේරම app ටික update කරන්න. ඒතකොට latestම version එකට update වෙලා ඒ ටික අපේ device එකට install වෙනවා. ඊට අමතරව අපිට මේකට කැමති app එකක් download කරගන්නත් පුළුවන්. ඒ විදිහ සාමාන්‍ය විදිහටම තමයි ඒව නම් කියලා දෙන්න දෙයක් නැහැ. දැන් බලමු අපි app තුත් update වෙලා තියෙන්නේ dialog play විදිහට අපේ එක වෙනස් වෙලා තියෙන. ඉස්සර ආවේ මතක ඇති ඔයාලට view mini view hub කියලා තමයි ආවේ dialog view කියලා. දැන් ඒක dialog play විදිහට වෙනස් වෙලා තියෙනවා. ඔහොම කරලා අපිට පුළුවන් යන්න live tv යටතේ tv channels මෙතන පෙන්නනවා. මේ තියෙන්නේ ඉතින් පැහැදිලිව බලන්න පුළුවන් tv මේ විදිහට තමයි setup කරගන්නේ. මම හිතන්නේ සරලම ක්‍රමයට මම කියලා දුන්නා. මේ විදිහට කරගත්තොත් ඔයාට හරි ලේසියෙම මේක setup කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේකේ මේ පැකේජ් එකේ නම් මම හිතන්නේ සියලුම වගේ channels වැඩ. Thanks Sindu. සුළු දෙයක්. The community. Danger lurks. Like I'm done. It's pretty wild. From the darkness, Terrible. fear takes ඉතින් මේ වගේ සියලුම channels ටික මේක වැඩ කරනවා දැනට. They thought they would ඔයාට for this. මෙතනින් ගිහිල්ලා රිවයින්ඩ් කරලා බලන්නත් පුළුවන්. මේ දේවල් නම් සරල දේවල් ඒවා ඔයාලට තනියම ඉගෙන ගන්නත් පුළුවන්. මම ඕන එකක් කියලා දෙන්න. අපි මොකක් හරි channel එකකට ගිහිල්ලා එකිනෙකනා අපිට පුළුවන් මෙතනින් දකුණට වමට ගිහිල්ලා කලින් programs බලන්න. ඒ program එක click කරලා ඉවරලා ඒක continue watch කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් ඒකේ එහා මෙහා යන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම්. ඊට අමතරව home එකේ තියෙනවා මේක home එක. ඊට home එකේදී අපිට ලස්සන ෆිල්ම් වගේකුත් තියෙනවා. ඒවත් අපිට බලන්න පුළුවන්. ෆිල්ම්ස් අරව මේවා ඩවුන්ලෝඩ් කරලා කියන්නේ මුලදීගෙන අපේ account එකට එකතු වෙන මේ මුදල ඒ කියන මුදලට මිලදීගෙන දවස් 3ක් වගේ යනකම් බලන්නත් පුළුවන්. live TV guides කියන යටතෙන් ඔයාලට පුළුවන් පහුගිය වැඩසටහන් ලස්සනට ලේසියෙන් බලා ගන්න. channel එක තෝරලා දකුණට ගිහිල්ලා වමට ගිහිල්ලා වැඩසටහන තෝරලා click කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට එතනින් ලේසියෙන්ම බලන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි මේකේ Play Store වැඩ කරන නිසා අපිට අවශ්‍ය ඕනම app එකක් දාගන්නත් පුළුවන්. මේක YouTube option එකක් තියෙනවා. මම YouTube උත් ගිහලා පෙන්නන්න. එතකොට මෙතනින් YouTube ගියාට පස්සේ මෙතනින් දෙන්න sign in your phone දෙන්න. ෆෝන් දීලා දෙන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් watch as guest කියලා දුන්නත් අපිට YouTube එකට යන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය ඕන දෙයක් search කරලා මෙතනින් බලන්න පුළුවන්. ඔයාලට පේන ඇති මේ විදිහට YouTube බලන්නත් පුළුවන්. දැන්ට ගිහිල්ලා මාහට නිවන් සුබ පතන්නට එපා. තවත් මේකේ ඔයාලා මෙතෙක් වෙලා රැඳිලා හිටපු නිසා ඕනනම් මට තව පොඩි හොර වැඩක් වගේ දෙයක් කියන්න පුළුවන්. ඒතර මේකේ පැකේජ් එක සාමාන්‍ය රුපියල් 1500ක් වගේ වෙනවා. ඒ 1500 පැකේජ් එකට තමයි මේක බලන්න තියෙන්නේ. එතකොට අපි මම මේ සැටලයිට් ශ්‍රේෂ්ඨයේ ගොඩක් කලින් ඉන්න නිසා අපිට මේක අන්ලොක් කරන්න පුළුවන්. එතකොට මේක අන්ලොක් කරලා ඉවර වෙලා අපි මේකේ පැකේජ් එක ඉවත් කරලා කියන්නේ එතකොට මේක ලොක් වුණාට පස්සේ ඒකේ
පැකේජ් එක කොහොමත් ඉවත් කරලා දාලා අපි මේකට දානවා අපේම සර්වර් එකක්. එතකොට ඒ සර්වර් එකට සාමාන්‍යයෙන් වැය වෙන රුපියල් 500ක් වගේ. එතකොට ඔයාලට පුළුවන් රුපියල් 500ට මේ channels වගේ සියලුම දේවල් බලන්න. ඒ ක්‍රමයටත් කරන්න පුළුවන්. මම ඒක නිකන් කිව්වේ. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිව සම්බන්ධ කරගන්න. ඔයාලගේ box එක courier කරලා අපිට ගන්න වෙනවා. අපි unlock කරලා ඒ packages දාලා ඉවරලා ආයෙ ඔයාලට එවනවා. ඊට පස්සේ ඔයාලට මුළු මාසෙම රුපියල් 500ෙන් බලන්න පුළුවන් TV. හැබැයි මේ තියෙන ඩයලොග් ඇප්ස් සේරම ඉවත් කරන්න වෙනවා. මොකද ඒවට පේ කරන්න වෙන නිසා ඒ ඉවත් කරලා අපේ විදියට තමයි අන්ලොක් කරලා අපි ඩිවයිස් එක හදලා දෙන්නේ. ඒක මම නිකන් කිව්වාලට නිකන් දැනගන්න ඕන නිසා ඉතින් මේ වීඩියෝ එකෙන් මේ සෙටප් කරන විදිය ඔයාලට දැනගත්තා නම් හරි ඉගෙන ගත්තා නම් හරි ඔයාලගේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. මොකද මට කමෙන්ට්ස් වගේ දේවල් ලොකු ගොඩාක් වැදගත්. මම කවදාවත් එහෙම ඉල්ලන්නේ නැහැ කමෙන්ට්. මම මේ දාන්නේ මගේ වෘත්තියට අදාළ දේවල් නිසා. මම මේකෙන් යැපෙන කෙනෙක් නෙමෙයි. ඒක නිසා නමුත් ඔයාලගේ කමෙන්ට් එකක් දෙනව නම් ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ කමෙන්ට් එකේ මොනවද තියෙන්නේ ඒක දෙක කියලා විල්ලා ඒක හදාගන්න හරි ඒකෙන් ඔයාලට අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා ඒ දේ මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න හරි මම ඒ දේවල් හරියට කියවලා ඒ දේවල් අනුගමනය කරනවා. ඒ නිසා මම ඔයාලගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා හැම වීඩියෝ එකකටම ඔයාලා බලනවා නම්. ඉතින් මේ දේවලුත් එක්ක මම මේ වීඩියෝ එක අද දිනේට අවසන් කරනවා. Only the help studio එක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලට සුබ දවසක්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.